දියවැඩියාව හැදුණු කෙනෙක්ට දරුවන් සම්බන්ධයෙන් ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රජනනය සම්බන්ධයෙන් බලපෑමක් තියෙනවා දියවැඩියාව. කෙලින්ම බලපෑමක් තියෙනවා. මොකද මේකෙදී බලන්නේ අග්න්‍යාශය ගැනනේ. ඒතර අග්න්‍යාශයෙන් ඉන්සුලින් නිකුත් කරන්නේ නැහැ වගේම ඒකේ තුල තියෙන තවත් ආහාර දිරන එන්සයිම ඇමයිලේස්, පෙප්සින්, ට්‍රිප්සින් වගේ එන්සයිම් වර්ග නිසි පරිදි ගලාගෙන එන්නේ නැහැ. ඒතර රෝගියාගේ පෝෂණය හීන වෙනවා. පෝෂණය හීන වීම හරහා ශුක්‍ර ධාතුවත් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ශුක්‍ර ධාතුව ක්‍රියාකාරීත්වය අඩු වීම තුලින් දියවැඩියා රෝගියා ලිංගික එක්වීම හැම වෙලෙම ප්‍රතික්ෂේප කරනවා. එයා කැමති නෑ ලිංගික එක් වෙන්න. කාන්තාවන්වත් පිරිමින්වත් නැතොත් ලිංගික ශක්තිය හීන වෙලා. ඒක එකක්. අනිත් පැත්තෙන් තමයි ලේවල සීනි වැඩි වුණාට පස්සේ පිරිමින්ට නම් ලිංගික මණි ප්‍රදාහය කියලා මුත්‍රාශය ඉහළ ලිංගුවේ ඉදිරියපස පුපුරනවා. කාන්තාවන්ට යෝනි කණ්ඩුදාහය කියලා යෝනියේ නොඑක් චර්ම රෝගී තත්ත්වයන් වගේ දේවල් ඇති වෙනවා. ඒතර එවැනි අවස්ථාවල ලිංගික එක්වීම හැම වෙලෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා දියවැඩියා රෝගය කියන එක අනිවාර්යයෙන්ම සෙක්ස් වලට ප්‍රබලම බලපාන ප්‍රශ්නයක්.